සුබ දවසක් හැමෝටම. ඔන්න ඔයගොල්ලෝ ඉල්ලුව පාට සම්බන්ධව පන්තිය. අපි බලමු ලංකාවේ වැඩි පිරිසක් ඉල්ලට තිබ්බ ඔයගොල්ලෝ පාට හදන කොහොමද කියලා. ඔයගොල්ලොන්ට ඉගෙන ගන්න පුළුවන් දැන් printing මල්ලිගෙන් YouTube channel එකෙන් අපේ පාට හදන හැටි. ඔන්න බලමු ඔයගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටියේ පාට ටික කොහොමද ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකට තියෙන හදා ගන්න හැටි දැන් printing මල්ලිගෙන්. හරි ළමයි. අපි පාට හදන්න ඉස්සෙල්ලා අපි එන්න ඕනේ මූලිකව මේ සුභහදාමෙන් අපිට ඇහැට පේන කල සම්බන්ධව. ඉතින් ගස්වල කොළ පාට තියෙනවා. එතකොට අපිට පළතුරු විවිධ වර්ණ වලින් ඕගොල්ලන්ට පේන්න තියෙනවා. ඉතින් මේ වර්ණ අපි කොහොමද මේ වර්ණ විදියට අරගෙන තියෙන්නේ? ඒක ප්‍රශ්නයක් නේද ඕගොල්ලන්ට? මේ වර්ණ කොහොමද අපිට තියෙන වර්ණ අපිට බෝතල් වලින් පෙන්නලා තියෙනවා ඈ මූලික වර්ණ තියෙනවා කොහොමද මේව හදාගන්න තියෙන්නේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවේ නැද්ද අද වෙනකන් ළමයි ඔය පාට හදලා තියෙන්නේ කාබනික සහ අකාබනික දේවල් වලින් ඒ කියන්නේ අපි කාබනික වශයෙන් ගත්තොත් එහෙම බොරතෙල් අනික අපිට ශාක කොටස් වලින් අපිට මේ කාබනික දේවල් වලින් තමයි මේ පාට අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ කොටස් දෙකක් තියෙනවා ළමයි. කාබනික වර්ග සහ අකාබනික වර්ග. ඒ කාබනික වර්ග වලට අයත් වෙන්නේ බොරතෙල් වලින් සදන සහ ශාක සාරයෙන් හදන දේවල් තමයි මේ කාබනික වර්ග වලට අයත් වෙන්නේ. අපි බලමු මොකද්ද මේ අකාබනික වර්ග කියලා. හරි අකාබනික වර්ග වශයෙන් හඳුන්වන්නේ ඔයගොල්ලන්ට පොළොවේ ගන්න පොළොවෙන් ගන්න ලෝහ වර්ග වලින් සාදන කිමිකල් වලට තමයි මේකේ අකාබනික තීන්ත කියලා අපි හඳුන්වන්නේ මේ සරලවම. ලොකුවට විස්තර ඕනේ නැහැ විද්‍යාත්මක පසුබිම් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට සරල දේ තමයි වඩාත් වටින්නේ කියලා අපි ඒක වැඩි කියන්නේ අපි විද්‍යාත්මක පසුබිම දැනගන්න පොඩ්ඩක් සරලව තමයි මේක කියලා දුන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මේ පාරට එකට එමු. හරි. ඒතකොට කොටස් දෙක දන්නවා කොහොමද මේ තීන්ත බෝතලයක් හදලා තියෙන්නේ? කාබනික සහ අකාබනික වර්ග වලින් කාබනික වර්ග බොරතෙල් වශයෙන් ගන්න පුළුවන්. එතකොට තව සාකසාර වලින් ගන්න පුළුවන්. අනික අකාබනික දේවල් ලෝහ වශයෙන් අපිට ගන්න පුළුවන්. උදාහරණයකට පස් වර්ග මැටි පොළවේ තියෙන ඇදිලා තියෙන ස්වභාවයෙන්ම අපිට ගන්න හැකියාව තියෙනවා. හරි. ඉන්පස්සේ එන්නේ ඔයගොල්ලොන්ගේ පාඩමට ප්‍රධානම වර්ණක. ප්‍රධානම වර්ණක මොනවද ළමයි? අපිට හම්බ වෙන රතු ඊළඟට නිල් කහ තමයි අපේ ප්‍රධාන පාට තුන. මේක ලියා ගන්න හැමෝම. ප්‍රධාන වර්ග තුන රතු නිල් කහ. මේ පාටත් එක්ක තමයි ඔයගොල්ලන්ට අපේ මේ තියෙන ස්වභාවය අපිට දකින පාට වලින් අපිට ඕන පාටක් හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පාට වර්ග තුන මොනවද? පාට වර්ග තුන කහ රතු නිල්. මේ පාට වර්ග ඕනම දෙයකින් ඕන පාටක් හදා ගන්න පුළුවන්. එතනදී ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ පාටත් එක්කම කොහොමද අපි පාට සංසන්දනය කළා එකතු කළා මේ කලස් හදා ගන්න හැටි තමයි ඔයගොල්ලෝ බලන් හිටියේ. ඉතින් මේකේ පාට වර්ග කොටස් වලට බෙදෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික වර්ණ, ඊට පස්සේ ද්විතීය වර්ණ, තෘතීය වර්ණ කියලා කොටස් තුනකට බෙදෙනවා. ප්‍රාථමික වර්ණ වලට අයත් වන්නේ රතු නිල් කහ ඒක ප්‍රධාන වර්ගය. ඒකට අපිට රතු හදා ගන්න වෙන පාටකින් රතු හදා ගන්න විදියක් නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. කහ හදනවා නම් අපිට වෙන වර්ගයකින් ඇවිල්ලා කහ පාට හදා ගන්න බෑ. ඒතකොට නිල් හදනවා නම් වෙන වර්ගයකින් ඇවිල්ලා අපිට නිල් හදා ගන්න බෑ. ඒ විස්තරය තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. තේරුණාද? එතකොට ද්විතීය වර්ණ වෙන්නේ ඒ පාට තුනේ
එකතුවක්. අපි කියමුකෝ රතු පාටින් රතු ගෙනල්ලා කහ 50යි රතු 50යි එකතු කරාම මොන පාටද? තැඹිලි පාට. ඔන්න තෘතීය තුන්වෙනි වර්ණය හැදෙනවා. කහයි රතුයි කහයි තැඹිලි හැදෙනවා. එතකොට ප්‍රාථමික වර්ණය ටිකක් එකට එකතු කරාම ද්විතීය වර්ණ හැදෙනවා. ද්විතීය වර්ණ එකතු කරාට පස්සේ තෘතීය වර්ණ හැදෙනවා. ඒ කියන්නේ කොටස් තුනකට බෙදෙනවා කියන එක තමයි මේ කියන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම ප්‍රාථමික වර්ණ වලින් අපි රතු එකතු කරොත් එහෙම කහයකට රතුයි කහයි 50ට 50 එකතු කරොත් අපිට මොකක්ද හම්බ වෙන්නේ? තැඹිලි පාට. එතකොට නිලුයි රතුයි දම්. එතකොට කහයි නිලුයි කොළ. එතකොට මේ පාට තුනෙම මිශ්‍රණ කලවම් වෙද්දී සමානුපාතිකව 50ට 50 මේ පාට හදා ගන්න පුළුවන්. එතකොට මේ තුන්වෙනි තෘතීය වර්ණ වලට යනකොට අපිට රතු කහයි අපිට ආවා තැඹිලි. ඒතකොට තැඹිලි හැදුවට පස්සේ අපි රතු වලට රතු තීද්දී තැඹිලි දැම්මොත් එහෙම රතු පාටකට තැඹිලි පාට දැම්මොත් එහෙම රතු තැඹිලි ස්වභාවයක් එනවා. තේරුණාද? එතකොට නිලුයි කහයි කොළ නම් කොළ ස්වභාවය ආවට පස්සේ මේ කොළ ස්වභාවයට නිල් එකතු කරොත් කොළ නිලක් අපිට හදාගන්න පුළුවන්. සාමාන්‍ය උදාහරණයකට කිව්වොත් ටී බ්ලූ කියලා. ඒ වගේ පාටක් කොළ නිලක්. ඒක සාමාන්‍යයෙන් අපි ලා කොළ කෙහෙත් දැල්ලේ පාට. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අපි ස්ක්‍රීන් ප්‍රින්ටිං සම්බන්ධව තීන්ත කෙමිකල් වලට එද්දි තමයි මේ පාට අපිට සරලවම හදා ගන්න හැටි තමයි දැන් අපි ඉදිරියට කියලා දෙන්නේ. ඉතින් මේ පාඩම් ඉදිරියට දිගටම ඔයගොල්ලන්ට තේරුම් අරගන්න පුළුවන් විදිහට හරි සරලව මේක කියලා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔන්න පාට බෙදෙන ආකාරය පාට අපි මේවා දැනගත්තට කලවම් කරාට කොහොමද හැදිලා තියෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. ඔන්න දත් ඒ ටික දැනගන්න ඇති කියලා හිතෙනවා. හරි. අපි වෙළඳ පොලේ ඔයගොල්ලන්ට හම්බ වෙන ප්‍රධාන තීන්ත වර්ග තුනක්. එතකොට ඔයගොල්ලෝ වැඩ කරා යනකොට කොටස් දෙකකට බෙදෙනවා රබර් සහ සොල්වන් කියලා. ඒ කියන්නේ වතුර සහ තෙල් සහිත කෙමිකල් වර්ග දෙකකට බෙදෙනවා. ඒවා වතුරෙන් හොදන්න පුළුවන්. අනික කෙමිකල් වර්ග වලින් හොදන්න. උදාහරණයකට රිටාඩර්, රෙඩියුසර්, ස්කින් ඔස් වගේ දේවල් හොදන්න පුළුවන්. රෝබයින්ඩර්, රබර් කලස් කියන දේවල් අපිට හොදන්න පුළුවන් වතුරෙන්. තව එකතු වෙන ඒ ඉස්සරහට තියෙන කෙමිකල් ඔස් ආසෝල් හොදන්න පුළුවන්. භූමි තෙල් ගන්න පුළුවන්. ඒ වගේ අර කෙමිකල් ස්වභාවයෙන් තියෙන ටික අපිට ගන්න පුළුවන් වතුර හැර. හරි. එතකොට ඔයගොල්ලෝට වෙළඳ පොලේ වොන්න print එකක් කරගන්න. print එකක් කරගන්න ළමයි ඔයගොල්ලන්ට වෙළඳ පොලේ නම් වලින් හඳුන්වනවා RBC සහ RBW කියලා. RBC කියන්නේ අවර්ණ පාටක් ළමයි. ඒක අපි පෙන්නන්නම්. මේක කළු වර්ණයකට ඔයාට ගෑවට පස්සේ මේ RBC කියන එක පාටක් පේන්නේ නැහැ. පේනවද? අවර්ණය. දැන් මේක මේ පාට තිබ්බට පස්සේ මේක වේලුණාට පස්සේ ඔයාට මේක පාටක් පෙන්වන්න විදියක් නැහැ. පාට නැති වෙලාම යනවා. අපි ඒක බලමු පොඩ්ඩක්. නේද? මේක හරියට ඉගෙන ගන්න ඕනේ මේ RBC. ඒකට තද වර්ණය සඳහා අපි කෙලින්ම කියන්නේ ඩිරෙක්ට්ම print කරන්නේ RBC පාට වලින් හදලා. අත් බලමු වේලුවට පස්සේ කොහොමද කියලා. මේක හරියට ඉගෙන ගන්න ළමයි ඕන ප්‍රශ්නයක් පාලින් කමෙන්ට් කරන්න. දැල්ලෙන් වේල ගත්තා. ඕගොල්ලොන්ට පුළුවන් දැන්
මේ පාට ගාපු තැන පේන්න විදියක් නැහැ. නිකන් සුදු පාට ස්වභාවික යුතු අවර්ණ ගතියක් තමයි මේකේ තියෙන්නේ. හරිද? ඔන්න RBC වලින් තද පාට ළමයි print කරන්න බෑ. තද පාට කියන්නේ මොකද්ද? රෙද්ද තද පාට නම් RBC වලින් පාට හදන්න බෑ. ලියාගන්න. රෙද්ද තද පාට වර්ණ නම් RBC වලින් තීන්ත පිග්මන්ට් ඩයි හදන්න බෑ. හරි. උදාහරණයට කළු වර්ණයට RBC වලින් කලස් හැදුවට පේන්නේ නැහැ. එතකොට අපිට රතු නිල් කහ අපි උදාහරණයක් දැන් පාට අපි හදලා බලමු කොහොමද කියලා මේ රතු පාට ඔයගොල්ලන්ට පේනේද කියලා RBC වලින්. ක්ලියර් ටිකක් ගත්තා. මේක උඩට දාගත්තා. ඊට පස්සේ අපි පිග්මන්ට් ඩයි එක ගත්තා. මේකේ ප්‍රතිශත තියෙනවා. මම ඒ ටික දැන් ඉදිරියේදී කියනවා. ප්‍රතිශත හරියටම ඔයගොල්ලෝ ලියා ගන්න. මේ දෙක හොඳට කලවම් කරගන්න මොකද්ද කරේ මේ RBC එකට අපි පාට එකතු කරා රතු. ඒතර මොකද්ද මේ ප්‍රාථමික වර්ණ තමයි මේ රතු පාට කියන්නේ. රතු පාට හැදුවා අපි බලමු මේක දැන් තද පාට රෙද්දේ print කරලා. print කරන්න අපි දැන් රෙද්දර තියෙන ගානකොට රතු පාට ස්වභාවයක් පේනවා. නමුත් මේක print කරාට පස්සේ මේක තද වුණාට පස්සේ මේ කලයක එළිය නැති වෙනවා. දල් වෙනවා. ඒ කියන්නේ කන පාටක් නැති. අපි වේල්ලක් බලමු. දැන් ඔන්න පාට අඳුරු වෙලා තියෙනවා. පේනව නේද? ඔන්න පාට අඳුර. ඒතකොට අපිට මේකේ නියම රතු ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද ළමයි? නියම රතු ගන්න හැකියාවක් නැහැ. මොකද්ද? රතු print කරනවා නම් තද පාට රෙදි වලට මොකද්ද ක්‍රමය? මෙන්න මේකයි ළමයි. රබර් කියන්නේ ඝනත්වයෙන් වැඩි. ඒතර ඩිරෙක්ට්ම එක තීන්ත එකේ ස්වභාවය සුදු. ඔව් තවත් එකක් කියන්න ඕනේ. මේ සුදු පාට කිමිකල් හැදිලා තියෙන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින්. ඒකත් කිමිකල් එකතු කරලා මික්ස් කරපු හදපු පදමට හදලා තියෙන කිමිකල් වර්ගයක් තමයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් තමයි මේ සුදු පාට අපිට හදලා තියෙන. ඒකට තව එකතු කිරීම තියෙනවා. හරි. ඔන්න රතු හදා ගන්න නම් මොකද කරන්න ඕනේ කියලා අපි බලමු. පළවෙනියට අපි ගේනවා RBW. කියන්නේ මොකද්ද? රබර් වයිට් එක. ඔයගොල්ලෝ ගාව ඇති රබර් වයිට් කෙලින්ම අපි කළු රෙද්දකට ගාමු. මේ රතු හරි ළඟින්ම ගාමු. මේ ගෑවට පස්සේ මේ තීන්ත එක තද පාට රෙද්දට වගේ වේලුණාට පස්සේ පාට බහින්නේ නැහැ. රතු පාට සුදු පාට තීන්ත එක අපිට එලෙසම මේකේ තියෙනවා. ඒක print කරද්දි තේරෙනවා තනි පාර නැත්තම් දෙපාර ගැව්වට පස්සේ යට රෙද්ද පේන්නේ තියෙන උගුල්ලු කවරේජ් එක කරගන්න ඕනේ. හරි අපි මේක වේලලා බලමු. ඔන්න රතු ළඟින්ම තමයි අපි
අපි ගෑවිතු රතු කරේ ක්ලියර් එකේ RBC වලින්. ඊට පස්සේ දැන් ඔන්න අපිට මේ RBC හදාගත්ත රතු ටික අරගෙන ඇඟිල්ලෙන් මේ ටික ඔන්න අපි ගාලා බලමු සුදු තැනි කොහොමද කියලා පේනවා. එතකොට ඕගොල්ලන්ට මේකේ පාට දෙක කොහොමද පේනුම කියලා අපිට බලන්න පුළුවන්. කොහොමද රතු පේනුම කියලා බලන්න පුළුවන්. අපි වේල්ලා බලමු මේකේ පාට දැන් අඩු වේද බහුද කියලා බලන්න. මම හිතනවා මේකේ පේනුම් පේනවා රතු පාට. එතකොට අපිට ඔන්න අවශ්‍ය පාට හදාගත්ත රතු පාට මේ බලන්න. රතු. එතකොට අපි මොකද කරේ RBC එකෙන් රතු හැදුවට බෑ කන පාටයි. මොකද කරේ අපිට ඩිරෙක්ට් රතු print කරන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ ආදේශයක් ගත්තා රබර් වයිට්. යටින් print කරා උඩින් RBC එකෙන්ම හදපු ක්ලියර් එක ගැහුවා. ඒකට මොකද්ද වෙන්නේ? නියම රතු පාට ලැබුණා. එතකොට අපි තද පාට වර්ණ හදනවා නම් අපි වයිට් එක තමයි යන්න ඕනේ. ළමයි. එතකොට තව වැදගත් කාරණාවක් තමයි දැන් අපි කලස් 5ක 6ක print එකක් කරනවානේ. එතකොට මේ කලස් 5ක 6ක print එකක් කරද්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක මේ යටින් ගන්න වයිට් එක තියෙනවානේ. එන්නේ සුදු පාට RBW එක. මේ සුදු පාට එක ඕගොල්ලෝ එක්කෝ ලා රෝස පහයකට හරව ගන්න ඕනේ. ලා රෝස පහයකට හැරවුවා තමයි මේ වගේ අපි print කරද්දී ස්මජ් වෙනවා බොඳ වෙනවා. එතකොට මේ වගේ ලයින් එක පොඩ්ඩක් දුවලා තිබ්බත් අපිට ඒක උඩින් රෙඩ් එක වැදුනට පස්සේ පේන්නේ. නමුත් සුදු පාට විතරක් print කරලා උඩින් print කරොත් එන්නේ මේක ඕගොල්ලන්ට පොඩ්ඩක් බොඳ වෙන්න බලනවා. එහෙම මේ ගියොත් මේ සුදු පාට ලයින් එක ඔයාලට පේනවා. ඒක රෝස කරලා ගැහුවොත් එහෙම රෙඩ් එක උඩින් ඕගොල්ලන්ට ඒක හොඳට ලයින් එක අපිට පිට පැන්නට පේන්නේ නැහැ. ඒක ඩැමේජ් එකක් වශයෙන් සලකන්නේ නැහැ. ඔන්න තද පාට වර්ණයක් හදාගන්න හැටි. එතකොට ළමයි මේ රතු, කහ, නිල් තද පාට ආවනම් අපි දැන් ඔන්න දැන් ආදේශයක් වශයෙන් ඔයාට මම මේ රතු පෙන්නුවේ අනිත් වර්ණත් තද පාට එනවා නම් එහෙම හදාගන්න පුළුවන්. තේරුණාද? හරි. එතනදී අර දැන් අපි කහ පාට ගන්නවා අපිට ලා කහ පාට හදලා වයිට් එකෙන් කහ පාට හදලා ලා කහ පාට හදලා ඩිරෙක්ට් ඔරිජිනල් කලර් එකම අපිට කහ පාට print කරන්න පුළුවන්. ඊළඟට අපි නිල් පාට හදනවා නම් RBW එකේ රබර් වයිට් එකේ ලයිට් නිලක් හදලා ගහලා ඒක උඩින් අපිට print කරන්න හැකියාව තියෙනවා. මොකද්ද? නිල් පාට. එතකොට ඔයගොල්ලෝට නියම කලයක මෙතන තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට අර ප්‍රශ්න ගැටලු නෑ. දැන් කට්ටිය කතා කරලා අහනවා print එක කරා එව්ව තීන්ත එක පේන්නේ නෑ. ඔන්න ඕක තමයි තද පාට. ඉතින් තද පාට ඔයගොල්ලන්ට මෙරුන්, නේවි, කළු මේ පාට වලට ක්ලියර් එකකින් කරොත් ඔය සිද්ධියම තමයි වෙන්නේ. හරි. ඔන්න ඉගෙනගත්ත දේ ඔයගොල්ලන්ට වටිනවා ඇති. මේකේ තද පාට රෙදි එනවා නම් එහෙම තමයි කරන්නේ. ඔන්න. එතකොට මේක අපිට අපි කියමු කලස් 6ක්. එතකොට කලස් 6ක print එක සුදු පාට, රෝස පාට කරලා ගෙවුවොත් අනිත් පාට ගහන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නේ. සුදු පාට, රතු පාට නැතුව කලස් 5ක් විතර තියෙනවා. අපි සුදු පාට ගහලා එකකට අනිත් ඒවාටත් ගහ ඉන්න ඕනේ. රතු ගහලා රෝස ගහන්න දෙකයි. කලස් 6ක් ගෙවුවොත් 12 පාරක් අපිට ගහන්න ඕනේ. එතකොට එහෙම නෑ ළමයි. හුඟක් දුරට ළමයි ওই ඩිසයින් වල එනවා අවුට්ලයින් කියලා. රූපයක් ගත්ත පස්සේ වටේ වැහෙන්නේ කළු එකේ. නේද? සතෙක් ගත්තත් අවුට්ලයින් එක කියන එක තමයි පැහැදිලිතාවය. කළු. එතකොට ඒ පැහැදිලිතාවය ලබා ගන්න වයිට් පැච් එකක් කියන සුදු පාට ලයින් එකක් කියන. ඒක ඇතුලෙන් පිටින් තමයි අර අවුට්ලයින් එක වහගන්නේ. ඒ වහගන්නකොට අපි ඔය පැච් එක කියන එක කියන සුදු පාට ගහන ලයින්නේ කළු පාටයකට වඩා මිලියක් දෙකක් අපි අඩුවෙන් තමයි මේක දාන්නේ.
ස්ක්‍රීන් එක දාගන්නේ. ඒතකොට අවුට්ලයින් එක ඊට වඩා මහතින් තමයි අපි ගැප් එකෙන් තමයි ඔක හදාගන්නේ. එතකොට අපි වයිට් පැච් එක ගෙවුවට පස්සේ අර බොඳ වෙන ප්‍රමාණයක් තියෙනවා කියවනේ කලර්ස් දෙක තුන ගහත්. එතකොට ඒක කළු එකකින් අපිට ස්මජ් වුණත් අපිට වැහෙනවා. කළු පාට ගෙවුවට පස්සේ ෆිනිෂ් එකට එනවා. එතකොට අර වන් කලර් එක වගේ අපිට බොඳ වෙලා දුවලා පේන්නේ නැහැ. මම හිතනවා ඒක තේරුණා ඇති කියලා. හරි. ඊළඟට තමයි කාරණාව මේක ප්‍රතිශත. මම අනිත් පාටවල් හදන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතනවා. ඒතර මේ වගේම තමයි ඔන්න ක්ලියර් එක තද පාට ගහන්න බෑ. ඔන්න ලා පාටකට අපි එනවා. ලා පාට අපි උදාහරණයක් සුදු. ඒතර බලමු අපි සුදු කෙලින්ම මේ හදාගත්ත RBC එක ගන්න පුළුවන්ද බලමු. ඔන්න සුදු පාට ගියාම අපි දැන් වේලලත් බලමු. අනිවාර්යෙන් පාට එකක් ඔයගොල්ලෝ වෙන් කරන්න ඉස්සල්ලා මේක අනිවාර්යෙන් වේලලා බලන්න ඕන Tamanට හරි කාලයකද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. දැන් මේක වේලුවා මොකද උනේ? මේකේ රතු පාට තියෙනවා නේද? මේක නැති උන්නේ. එතකොට මේකේ වයිට් එක උඩ පින් කරා ඒක රෝස එක උඩ පින් කරාම තමයි මේ කලර් එක එන්නේ. එතකොට කෙලින්ම ඩිරෙක්ට් පින් කරොත් මොකද වෙන්නේ? මේ වගේ කන පාටක් එනවා වෙනුම නැහැ. එතකොට ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් RBC වලින් ලා පාට වලට පින් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර වයිට් එකතු කරේ නැහැ. RBC ක්ලියර් වලින් අපිට මේකේ ලා පාට එකතු කිරීම හැකියාව තියෙනවා. එතනදී විශේෂ කරුණක් තියෙනවා ළමයි. සුදු හැර කහ පාට නිල් පාට ලා පාට රෙදි තියෙනවා. මේක ලා කහ පාට එකක්නේ. අපි අර වර්ණ chart එකක් කියවනේ. මම ඔයගොල්ලන්ට මේ වර්ණ chart එක මම මෙතනින් දානවා. ඒක හොඳට අධ්‍යයනය කරන්න. කහ පාට එකට අපි රතු ගැව්වහම රෙද්ද කහ පාට නම් රතු RBC වලින් print කරොත් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම අපිට රතුම පේනවද? ඔන්න ප්‍රශ්නේ. පේනවද ළමයි? එහෙම පේන්නේ නැහැ. මොකද මේ print කරන රෙද්ද පාටයි අපි හදන කලර් එකයි මේ පාට රෙද්දට මේ කලර් එක උරාගෙන අවශෝෂණය කරගෙන මේකින් විහිදෙන කලර් එක තමයි අපිට පේන්නේ. එතකොට ඔරිජිනල් කලර් ඔරිජිනල් රතු එක නෙමේ පේන්නේ. මේකට කහ පැත්තට උරු රතු පෑටක් තමයි පේන්නේ. රතුයි කහයි තැඹිලි දුර රතු නෙමෙයි තැඹිලි උරු ගතියක් තමයි මෙතනදී එන්නේ. අපි ඒක පොඩ්ඩක් ගාලත් බලමු ඔයගොල්ලන්ට සංසිද්ධිය තේරුම් ගන්න. ගෑවා දාලා මේ බය හැම එකක්ම අපි කලස් කරද්දි වේල්ලා බලන්න ඕනේ. ඔයාට මේකේ ලා පාට රතු පාට පේන එකයි මේකේ රතු පාට පේන එකයි කොහොමද? මේකේ තැඹිලි පැත්තට උරු මේක රතු පැත්තට උරු එක පේනවද ළමයි? පොඩ්ඩක් මේ ඉරුවෙලිය එලියෙක් කරන වීඩියෝ එක. ඒතර මේ රෙද්දත් එක්ක තමයි කලර් එක එකතු වෙලා මේ එළිය අපිට දෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන දේ ළමයි මේ ක්ලියර් එකත් එක්ක හදන හැම පාටක්ම සම්මිශ්‍රණයක් එකතු වීමක් තුලින් තමයි අපිට කලර් එක හැදෙන්නේ. නමුත් අපිට පාට මිස් කරපු නැති සුදු රෙද්දක් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් කෙලින්ම RBC වලින් පාට හදලා ගහන්න. ඒක තමයි සංසිද්ධිය. අර හැම පාටම ලා පාට කොළ පාට ලා පාට එනකොට RBC එකකින් ගහන්න පුළුවන්. ලා නිල් ලා කහ රෝස ලා පාට වල ඔක්කොම ගහන්න පුළුවන් RBC වලින්. නමුත් රෙද්දත් එක්ක පාට මිස් වෙලා තමයි එන්නේ. අපි හදලා බලමු. එතකොට ක්ලියර් එකෙන් අපි නිල් පාටක් හදුවා. දැන් රතුමනේ හැදුවේ. උන RBC එක ගත්තා.
දැම්මා පිග්මන්ට් නිල් එක ගත්තා. බලමු මේක කොහොමද එන්නේ කියලා. මේ ප්‍රතිශත මම දෙනවා වීඩියෝ එකේදී. ප්‍රතිශත දෙනවා ඒක ලියා ගන්න ඕනේ. දැන් මේක හදන හැටි මේක අවබෝධය දෙන්න එපා හරියට ඔයගොල්ලොන්ට. වැඩේ කරගන්න හැටි මේක කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. අද මේ දේ තේරුම් ගත්තා නම් ඔන්න අපි මේක හොඳට නිල් පාට කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ ඔන්න ඩිරෙක්ට් ඔයාට මේකේ නිල් පාට කලයක වෙලට අපි එක වේල්ලා බලමු. දැන් හැදුවේ RBC වලින් නේද? ඔන්න නිල් පාට. ඒතර මේ කලයක අපිට පේනවද නැද්ද නිල් පාට? හොඳටම පේනවා. ඒකට ලා පාටට RBC කලයක අපි හදලා ගත්තා. ඔන්න වේල්වලත් බැලුවා. ඔන්න කලයක. දැන් අපි RBC එක තද වර්ණයකට බලමු. කළු පාට පුළුවන් මේ අතේ තියෙන ටික ගාලා ඔයගොල්ලන්ට කලයක පේනවද බලමු. ඔන්න ළමයි ඔන්න තව ටිකක් අරගෙනත් ගෑවා. ඔන්න. ඒතර කලයක පේනවද මේකේ? මේ කලයක පේනවද මේකේ? කන පාට අඳුරු පාට ඩල් කලය පෙනුමක් නැති කලයක තමයි අපිට ගහන්නේ. ඒතර අපිට print කරනකොට හැමතිස්සෙම අපේ print එකක් පෙනුම වෙන්න ඕනේ. ඒකට කලයකක් එහෙම පේන්න ස්වභාවයක් නැහැ. හරි. අපි බලමු එතකොට මේ නිල් පාටම ලේකින් හදාගත්ත නිල් පාටම රෙද්දට ගාලා කහ පාට න ගානවා. ඔන්න ගානවා. මේ කලයකේ අර ෆෝන් එකෙන් පේන හැටි ඕගොල්ලන්ට පේන ස්වභාවය බලන්න මේක පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. මේක කොළ පැත්තට හැරිලා තියෙනවා. නිල් ගෑවට මේ රෙද්දත් එක්ක මිස් වෙලා ළමයි කොළ පැත්තට හැරිලා තියෙනවා. අපි වේල්ලම බලමු. ඊට පස්සේ සුදු පාටයි මේ නිල් පාටයි අතර ඕගොල්ලන්ට වෙනස බලා ගන්න පුළුවන්. ඔන්න පාට දෙක මේක රෙද්දත් එක්ක මිස් වෙලා කොළ පැත්තට හැරුණා. මේක කෙලින්ම නිල් ස්වභාවය අපිට පාට මේකේ හැමම පේන්න ගත්තා. තේරුණාද? එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ සුදු වර්ණයට කෙලින්ම ඩිරෙක්ට් RBC වලින් print කරන්න පුළුවන්. ඒ වගේම ලා වර්ණ වලටත් RBC එකෙන් print කරන්න පුළුවන්. නමුත් රෙද්ද පාටත් එක්ක එකතු වෙලා තමයි අපිට කලයක එන්නේ. අපිට දැන් කහ රෙද්දට print කරන්න ඕනේ කොළ. එතකොට අපිට ඩිරෙක්ට් කොළ පාට තීන්ද බෝතලුත් එනවා. අපිට නිලුයි කහයි එකතු කරලා අපිට කොළ හදා ගන්න පුළුවන්. එතකොට උදාහරණයක් බලන්න අර නිල් කියන්නේ පිග්මන්ට්යි නා. පිග්මන්ට් එක නිල් දැම්මම කොළ වෙනවා නම් ළමයි. එතකොට අපි කොළ රෙද්දක් රෙදි කෑල්ලක් තියෙනවා නම් ඒ රෙද්දට නිල් පිග්මන්ට් එකේ print කරනකොටත් මොකද වෙන්නේ? අර කලර් එකම කොළ පැත්තට හැරෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕන විදිය තමයි මේ මූලික වර්ණ තුන අපේ රෙදි වල තියෙනවා නම් ඒ රෙද්දත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේ කලයක හැදෙන්නේ. තේරුණාද? ඒතර මූලික වර්ණ රතු නිල් කහ නම් අපි රෙද්දක් අපි ගාව තියෙනවා නම් ලා නිල් කියමුකෝ. ලා නිල් එකක් තියෙනවා. ඒතකොට රතු print එකක් RBC වලින් ගහනවා. ඒතකොට මේ නිල් එකට රතු print එකෙන් ගැව්වට පස්සේ රතු පේනවද ළමයි? නෑ. නිල් දම් පාටක් පේනවා. රතුයි නිල්ුයි මොකද දම් පාටක්. ඒතකොට රෙද්ද ලා නිල් රතුයි නේ ලා නිල් හින්දා ලා දම් පාටට ස්වභාවයෙන් තමයි කලයක අපිට ඇහැට පේන්නේ. ඕක
තමයි සංසිද්ධිය. ඔක තමයි තේරුම් අරගෙන අත්දැකීම් අරන් පාට හදන්නේ ඕනේ කියන්නේ.